අද අපි කතා කරන්නේ Firebase ගැන. Firebase use වෙන්නේ මොන වගේ ප්‍රොජෙක්ට් වලටද? ඇයි මේ තරම් පොපියුලර් වෙන්නේ Firebase ඩෙවලොපර්ස්ලා අතර? ඒ වගේම අපි අද කතා කරනවා මේ Firebase use කරලා කොහොමද ප්‍රොජෙක්ට් එකක් කරන්නේ? ඒ වගේම ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්නේ කොහොමද? කන්ෆිගරේෂන් හදන්නේ කොහොමද? මේ කෝඩින් පාර්ට් එක කරන්නේ කොහොමද? මේ වගේ ගොඩක් දේවල් අද අපි වීඩියෝෙන් කතා කරනවා. ඒ වගේම මේ Firebase ගැන කතා කරනකොට Firebase provide කරන්නේ Googleස්ලා. ඉතින් මේ Firebase එක use කරලා කරන්න පුළුවන් services ගොඩක් තියෙනවා. implement කරන්න පුළුවන් services ගොඩක් තියෙනවා developersලාට. එකක් තමයි authentication. ඒ වගේම cloud storage use කරන්න පුළුවන් අපිට. ඒ වගේම cloud messaging වලට අපිට use කරන්න පුළුවන් Firebase. ඒ වගේම use කරන්න පුළුවන් අපිට database වලට Firebase එක, cloud database. මේ වගේ ගොඩක් දේවල් වලට අපිට use කරන්න පුළුවන් මේ Firebase කියන platform එක. හරි. ඉතින් ඇයි මේ තරම් පොපියුලර් වෙන්නේ Firebase? මේ තරම් ඩෙවලොපර්ස්ලාට පොපියුලර් වෙන්නේ එකක් තමයි අපිට මේ දෙන සර්විසස්. Firebase දෙන සර්විසස් ගොඩක් ටයිම් සේව් කරගන්න පුළුවන් ඩෙවලොපර්ස්ලාට මේ සර්විසස් යූස් කරලා third party services අපිට සැම්පල් එකක් විදිහට කියන්න පුළුවන් authentication. ඒ වගේම authentication ලා යාලා අපිට දෙනවා phone authentication, ඒ වගේම social authentication. අපි ඉස්සරහට බලමු ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරනකොට යාලා දෙන සර්විසස් තව මොනවද කියලා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් දෙන. එතකොට ඩෙවලොපර්ස්ලාට ටයිම් සේව් කරගන්න පුළුවන්. ඒ වගේම ඩෙවලොප්මන්ට් එක ඊසි කරගන්න පුළුවන්. ඒ වගේම සිකියුරිටි පැත්ත කන්සර්න් කරනකොට යූසර්ස්ලා එක සිකියුරිටි පැත්ත කන්සර්න් කරනකොට ඩෙවලොපර්ස්ලා අනිවාර්යෙන් මේ Firebase එකට යනවා. එයාලා හොඳ සිකියුරිටි එකක් දෙනවා යූසර්ස්ලාට. එතකොට අපිට වෙනම ඒ කන්සර්න් කරන්න ඕනේ නැහැ යූසර්ස්ලාගේ සිකියුරිටි එක. ඉතින් මේ වගේ කාරණා නිසා තමයි ඩෙවලොපර්ස්ලා ගොඩක් Firebase යූස් කරන්නේ. මේ platform එක use කරන්න ඩෙවලොපර්ස්ලා මේ හේතු නිසා. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ project එක create කරන්න කොහොමද මේක implement කරන්න කියලා. හරි, එහෙනම් ඉස්සෙල්ලාම අපි Firebase account එකක් create කරගමු. ඔයාලගේ Gmail එකෙන් log වෙන්න browser එකට. ඊට පස්සේ ඔයාලට Firebase කියලා type කරන්න Google එකේ. හරි, ඉතින් අපි Firebase එකට ඊට පස්සේ යනවා. හරි, Firebase එකේ ඔයාලට details බලන්න පුළුවන් website එකේ ඕනනම්. හරි, ඊට පස්සේ ඔයාලට account එක create කරගන්න යන්න ඕනේ. go to console කියන එකට යන්න. right, ඉතින් දැනට මම project එකක් create කරලා තියෙන නිසා මෙතන project එකක් පෙන්වනවා. නැත්නම් ඔයාලට පෙන්වන්නේ නැහැ. කෙලින්ම ඔයාලා project එකක් create කරගන්න. හරිද? මම මෙතන project එකක් create කරනවා. okay. Firebase 1 කියලා දාමු. හරි, මෙතන Gemini access ඕනද කියලා අහනවා. ඔයාලට කැමති නම් දෙන්න. right. හරි, ඊට පස්සේ මේ enable Google Analytics කියන අපිට ඕනේ නැහැ අත්‍තරම project එක දාට. අපි ඒක disable කරනවා. okay. දැන් project එක create වෙනවා. පොඩි ලාක් යනවා. ඉතින් පොඩි ලාක් අපි wait කරමු. okay. රටිකයි right. හරි. right, අපිට බලන්න පුළුවන් successful create කරලා තියෙනවා. continue දෙන්න. හරි. okay, දැනට අපිට මේක ඕනේ නැහැ. okay. ඔයාලා ගිය ගාම ඔයාලට මෙතනින් service ටික බලා ගන්න පුළුවන්. මොනවද ඔයාලට hosting කරන්න පුළුවන්, authentication, okay, hosting, everything. ඔයාලට මේ ඔක්කොම කරන්න පුළුවන් functions තියෙනවා. machine learning, real time database storage, cloud storage මේ ඔක්කොම තියෙනවා. හරි, ඉතින් අපි project overview කියන තැනින් මෙන්න මේ project settings එකට ගිහිල්ලා ඔයාලට keys එකෙන් බලා ගන්න පුළුවන්. මේවා development වලදී ඕන වෙනවා ලොකු project කරනකොට. right. එතකොට ඒ වගේම මෙතන cloud messaging. okay. එතකොට මේ වගේ service ගොඩක් තියෙනවා. මෙතන integrate කරන්න පුළුවන් ඔයාලගේ team එකත් එක්ක වැඩ කරනකොට use කරන softwares. ඒ වගේ ගොඩක් මෙතන තියෙනවා. settings තියෙනවා. මේ ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට ඕන මේ general කියන tab එක. හරි, මෙතනින් ගිහිල්ලා project එක create කරමු. මේ project එක create කරා මෙතනින් තමයි අපි app එක create කරගන්නේ හිතනවා. හරි. දැනට අපි web app එකක් තමයි හදන්නේ. එතකොට අපිට iOS නෙමෙයි Android උද නෙමෙයි web app එකක් web කියන එක click කරන්න. එතකොට අපිට නමක් දෙන්න පුළුවන් මේකට. Firebase 1 කියලාම දෙන්න.
එතකොට මේකට හොස්ටිං ඕනද කියලා අහනවා. අපිට හොස්ටිං ඕනේ නැහැ. එතකොට මේක ලෝකල් host එක රන් කරන්නේ. ඕකේ රෙජිස්ටර් දෙන්න. හරි අපි මේ ටික පස්සේ බලමු. එතකොට continue to console දෙන්න. alright. ඉතින් ඔයාලා පල්ලෙහාට යනකොට මේ ටික බලාගන්න පුළුවන්. ඔයාලගේ configuration settings ටික generate වෙලා තියෙනවා. හරි. හරි ඊට පස්සේ අපිට මේක අපිට implement කරන්න තියෙන configuration කරලා හරි ඉතින් අපි අපේ project එක use කරන්නේ React.js framework එකේ front end එකට. ඉතින් React.js අපි ඉස්සරහට learn කරමු. දැනට පොඩි simple step ටිකක් තියෙනවා දන්නේ නැති අයට. ඉතින් ගොඩක් අය දන්නවා ඇති වීඩියෝ එක බලලා React දන්නේ නැත්නම් මම කරන step ටික කරන් යමු. ඊට පස්සේ අපිට ඉස්සරහ වීඩියෝ එකකින් React.js study කරන්න පුළුවන් right. හරි එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම React.js අපි install කරමු අපේ machine එකට. එතන browser එකේ React.js කියලා type කරන්න. හරි. මෙතනින් අපි installation එකට යන්න. right. මෙතන installation එකට යන්න පුළුවන්. build a React app from scratch. ඒකට යන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා අපි week වලින් තමයි මේක build කරන්නේ. week ගැන වැඩි හිතන්න එපා. මේක අපි පස්සේ මම කියලා දෙන්නම්. මේ ඔක්කොම කියලා දෙන්න ගියොත් ඔයාලට පැටලෙන නිසා අපි Firebase ගැන විතරක් මේ කතා කරමු. හරි මේ copy කරගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාලගේ machine එකේ folder එක create කරගන්න පුළුවන්. ඔයාලගේ location එක කොතනට හරි දාගන්න. ඒ කියන්නේ ඔයාලගේ desktop එකට හරි නැත්නම් ඔයාලගේ project create කරන තැනකට දාගන්න. ඊට පස්සේ folder ඇතුළට යන්න. right. ඊට පස්සේ මෙතන උඩ click කරලා URL bar එකේ cmd කියලා type කරන්න. cmd. හරි. මෙතනින් code කියලා දෙන්න. code හිස්තන dash. code හිස්තන dash. මේකෙන් අපිට VS Code කෙලින්ම VS Code එකට යන්න පුළුවන්. VS Code නැත්තම් අනිවාර්යෙන් browser එකට ගිහිල්ලා VS Code කියලා type කරලා VS Code install කරගන්න machine එකට. ඊට පස්සේ control and back tick එක බලා press කරලා වලට terminal එක ගන්න පුළුවන්. terminal එක අපි මේක තමයි run කරන්නේ අපේ npm packages install කරන්න commands ටික. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් terminal කියලා තියෙන මේක click කරලා ගන්නත් පුළුවන්. හරිද? හරි. ඉස්සෙල්ලා අපි React app එක install කරගනිමු. හරි මේක අපි copy කරගත්තා මේ විදිහට. okay. no කියලා දෙන්න මේක default select කරලා තියෙන enter කරන්න. ඊට පස්සේ install with npm and start now yes දෙන්න. okay. එතකොට අපිට install වෙන අපේ app එක පොඩි වෙලා අපි ඉමු. හරි install වෙලා ඉවරයි. ඉතින් අපිට මේ link එකට ගිහිල්ලා access කරන්න පුළුවන් අපේ create කරගත්තු project එක බලමු ගිහිල්ලා. හරි ඉතින් මේ view එක පෙන්නනවා ඉස්සෙල්ලාම ඔයාලට React plus week කියලා. ඉතින් week කියන හිතන්න එපා. okay. right අපි React app එක create කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ my app කියන folder එකට යන්න. මෙන්න මේ වගේ file ගොඩාක් බලන්න පුළුවන් folders. ඉතින් React ගැන මම කරනකොට මේ ටික A to Z කියලා දෙන්න. නැත්නම් Firebase ගැන විතරක් focus කරමු. හරි. okay. ඇත්තටම මේ ඔයාලට බලන්න පුළුවන් මේ TS වලින් තමයි ඔක්කොම create කරලා තින්නේ. අපි TypeScript use කරන්නේ. TypeScript කියන්නේ අපිට type safety එකට use කරන language එකක් JavaScript වෙනුවට. ඉතින් අපි production එකේදී අපේ app එක compile වෙනවා JS වලට. ඉතින් development වල අපි TS use කරනවා. TS ගැන ඔයාලට study කරන්න පුළුවන්.
FTS කියලා තමයි ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔය වීඩියෝ ඔක්කොම ඉස්සරහට ගේනවා. ඉතින් subscribe කරලා තියාගන්න. හරි ඕකේ රයිට්. මෙතන මම සිම්පලි කියලා දෙන්නම් මොනවද කියලා. ඉතින් මෙන්න SRC එකේ ඔයාලට මේක තමයි data use වෙන්නේ. මේක assets. ඒ කියන්නේ ඔයාලගේ logo එහෙම images use කරන ඒවා මෙතන දානවා ඔයාලට. right. ඊපස්සේ app CSS styling වල තියෙන එකක්. CSS file එක app CSS එකේ තමයි main code එක දැනට තියෙන්නේ. අපි logo project කරනකොට ඇත්තටම මේක routing වල තමයි use කරන්නේ app CSS කියන එක. right. ඉතින් ඊට පස්සේ මේකේ styles තියෙනවා, common styles ටික දාලා තියෙනවා. main TSS එක තමයි මේකේ mainම ෆයිල් එක. මේක තමයි app එක render කරන්නේ. ඉතින් බලන්න මේ code එක ඉස්සරහට අපි React.js කරනකොට ඒ ටික අපි study කරමු. හරි. ඊට පස්සේ අපිට important එක මෙන්න package.json. package.json එක තමයි මේ install කරන ඔක්කොම වලට බලා ගන්න පුළුවන් මෙතනින්. right. දැනට මේ default install ලා තියෙන packages ටික තියෙන්නේ. read එක තියෙනවා, TypeScript ඔක්කොම තියෙනවා. හරි. හරි. ඉතින් අපිට ඊට පස්සේ මම දැනට control C එක ඔබලා control C ඔබලා app එක shut down කරගන්නවා. ටිකකට අපිට install කරන්න ඕන නිසා Firebase. හරි. ඕකේ ඊට පස්සේ වලට යන්න පුළුවන්. මෙතනට මේ copy කරලා ගන්න කෙලින්ම npm install. හරි. මට වැරදුනා මෙතන අපි root එක වෙනස් කරගන්න ඕනේ. Firebase කියන එක Firebase කියන folder එක අපි create කරපු folder එකනේ. හැබැයි අපේ app එකේ නම my app කියන එක create උනේ my app. එන්න ඒකට navigate වෙන්න ඕනේ. හරි. දැන් අපිට install කරන්න පුළුවන් Firebase. එහෙම නැති වුණොත් අපේ main folder එකේ package.json folder මේ file එකක් හැදෙනවා. එතකොට ඒක අපිට app එකට use කරන්න බෑ. අපේ දැනට production එකදී නැත්නම් test වලට. ඒක වැරදි root එකක්. එතකොට ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ folder එක ඇතුළට යන්න ඕන. okay. cd කියලා යන්න පුළුවන්. cd my app කියලා යන්න පුළුවන්. මොනවාරි ප්‍රශ්න තිබුණොත් අනිවාර්යෙන් comment එක දාන්න. මම reply කරනවා කොහොමද ඉක්මනට. හරි install වෙන ගමන් තියෙන්නේ හරි. Firebase install වෙලා ඉවරයි. අපි Firebase configuration ටික බලමු කොහොමද කරන්න කියලා. හරි. හරි. ඊට පස්සේ ඔයාලගේ first step එක වෙන්නේ coding වල. හරි. අපිට SRC එක යන්නේ SRC ඇතුළට යන්න මේ folder එක ඇතුළට යන්න. ගිහිල්ලා ඔයාලට create කරගන්න පුළුවන් file එකක් මෙතනින්. හරි. මට කියන්න අමතනවා අපි coding වලට use කරන්නේ VS Code එක. මම කලින් install කරගන්න කියලා හරි. ඉතින් ඔයාලට මෙතනින් යන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා ෆයිල් එක ක්‍රියේට් කරගන්න මේ Firebase config කියලා ෆයිල් එක. config.tsx කියලා ක්‍රියේට් කරගන්න. හරි. ඊට පස්සේ අපිට right මේ කෝඩ් එක කොපි කරගන්න. මෙතන අපි ක්‍රියේට් කරගත්තු මේ කෝඩ් එක කොපි කරගෙන මෙතන පේස්ට් කරගන්න. හරි. මේ ඉතින් අපි ඉන්ස්ටෝල් කරගත්තු වෙන තමයි මේක ඉම්පෝට් කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ ටික වල කීස් ඔක්කොම තියෙන්නේ. ඕ ඩොමේන් එක, ප්‍රොජෙක්ට් ID ඔක්කොම බලා ගන්න පුළුවන් app ID එක. හරි. එතකොට අපි මේ app කියන එක අපි එක්ස්පෝර්ට් කරගන්නවා. හරි. export default app කියලා මෙතන අපිට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට යන්න ඕනේ අපේ දැනට ප්‍රොජෙක්ට් එක රන් වෙන මේන් ෆයිල් එකට. ඒ කියන්නේ අපේ කෝඩ් එක රන් වෙන මේන් ෆයිල් එකට app.tsx කියන එකට. ඒකට කලින් මම ප්‍රොජෙක්ට් එක රන් කරන් ඉන්නම්. කෝඩ් කමාන්ඩ් එක තමයි npm run dev. npm run dev. okay. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කමාන්ඩ් එකක් ඕන නම් json package.json ගිහිල්ලා මේක ඇත්තම ස්ක්‍රිප්ට් එකක්.
මේ div කියන එකෙන් තමයි කරන්නේ මේ div කියන dev packing okay අතරම එතකොට ප්‍රොඩක්ෂන් එකට අපි බිල් කරනකොට මෙන්න බිල් එක තමයි යූස් වෙන්නේ මෙතන TypeScript check වෙනවා මෙන්න මේක දාලා තියෙන්නේ ඒක මම පස්සේ කියන්නම් අපි React.js කතා කරනකොට මම additional කිව්වේ හරි රන් වෙලා තියෙන්නේ අපි ටික්ස් කරමු ඕකේ වැඩ කරන්නේ බලමු අපි මේකෙම යමු හරි රන් වෙලා තියෙන්නේ අපිට එතකොට AppTSS එකට යන්න දැනට අපිට මේ කෝඩ් එක ඕනේ නැහැ අපි මේ කෝඩ් ඔක්කොම අයින් කරගන්නවා හරි මේකත් ක්ලීන් කරගන්න මේව ටික අපිට ඕනේ ලෝගෝ ඕනේ view state එක ඕනේ මේක තියාගන්න ස්ටයිල් කරන්න පොඩ්ඩක් app css එක තියාගන්න හරියට අපිට import කරගන්න ඕනේ අපි create කරගත්තු app එක config app එක මෙතන තියෙන මෙන්න මේක අපිට import කරගන්න ඕනේ import app okay from path එක අපි select කරගන්න ඕනේ තියෙන. ඒකට app එක අපි import කරගත්තා. හරි. තව එකක් තියෙනවා Firebase එකෙන් දෙන. import create user with email and password කියන එක import කරගන්න Firebase auth එකෙන්. හරි. okay මේකටම අපි import කරනවා get auth කියන එක get auth කියන අපේ හදාගත්තු අපි configuration එකේ අපේ user ඉන්නවනේ id එකේම දාලා හදාගත්තු මෙතන ඒ user add කරගන්න ඕන අපේ function එක. හරි. මේ දෙක import කරගන්න ඊට පස්සේ අපිට function එකක් හදාගන්න පුළුවන්. හරි function එක හදාගන්න කලින් අපි input දෙයක් දාගමු. අපේ email and password එකට. හරි ඒකට කලින් අපි Firebase එකට ගිහිල්ලා අපි service එක activate කරගමු. හරි. ඔයාලට මෙතන bill එකට යන්න පුළුවන්. ඊට පස්සේ authentication එකට යන්න පුළුවන්. හරි. මේ ටික ඉස්සෙල්ලාම ගියාම skip කරලා යමු අපි. හරි. ඔයාලා sign in users නෙමෙයි sign in method එකට ගියාම ගොඩාක් services තියෙනවා මේ මම කලින් කිව්වේ Firebase එක අපිට provide කරන. ඉතින් අපි දැන් use කරන්නේ email password අට Google Facebook ගොඩාක් දේවල් phone note එක Apple GitHub මේ ඔක්කොම use කරන්න පුළුවන්. test කරලා බලනවා free time එකේ. අපි පස්සේ ලක් කරමු ඒවා. හරි. දැන් මම මේක select කරන email password කියන එක අපි enable කරන්න. මේකත් enable කරන්න and save දෙන්න. හරි. තුන enable වෙලා තියෙන්නේ මේක අනිවාර්යයෙන් enable වෙලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට කෝඩ් එකට ගිහිල්ලා අපි ඉන්පුට් එකක් දාගමු. ඉස්සෙල්ලාම අපි h1 එකක් එහෙම දාගමු මේකට. මේවා HTML තනිකර pure HTML. ඉතින් ඔයාලට JSX යන්නේ HTML කියලාම හිතා ගන්න. ඉතින් JSX එකත් යන HTML තියෙන මේ React.js වල. එතකොට වැඩි හිතන්න එපා HTML තමයි ගොඩක් තියෙන්නේ. නැත්නම් මේක පස්සේ කතා කරමු. React වීඩියෝ එකකින් අපි ඒක කතා කරමු. හරි. අපි දාගමු type කරලා දාගන්න Firebase setup. ඉවරයි. ඊට පස්සේ අපි තව history එකක් දාගමු. Kariyattan imported from අපේ second step එක imported from Firebase config.tss app එක import කරා කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඊළඟ step එක මොකද්ද?
recording කරන එක නේ right h3 එකක් දාගමු හරි අපි starting build our app here okay starting build our හරි මේක ඇතුලේ අපි තව div එකක් දාගමු div tab එක හරි මේක ඇතුලේ අපි input එකක් දාගමු input දන්නවනේ අපිට use කරන්න පුළුවන් අපේ inputs වලට inputs දෙකක් දාගන්න ඕනේ නැත්නම් right මේක input type එක text එක හරි ඒක ගැන ඔයාලට ස්ටඩි කරන්න පුළුවන් HTML lessons වල එතකොට අපිට මේක දාගන්න type එක value එකක් දාගන්න පුළුවන් place holder එකක් දාගන්න පුළුවන් okay enter your email හරි එතකොට අපිට value එක හරි value එක දාන්න කලින් අපි ඉස්සෙල්ලාම මෙතන use state දෙකක් දාගමු use state දාගන්න අපි react වල value එක store කරන්න හරි දෙකක් දාගමු අපි sorry මේ දාගන්න empty string එකක් හරි sorry එතකොට අපිට තවයක් වනේ password එක හරි මේ වගේ අපේ ස්ටෙප් එකක් දාගන්න use state දෙක values ටික store කරගන්න ඊපස්සේ අපිට input එකට දාන්න පුළුවන් value එක විදියට email කියන එක first එක අපේ change කරන අපි type කරන change වෙනවනේ ඒක තමයි on change කියලා අපි function එකක් use කරනවා ඒ change වෙන එක තමයි අපි type කරන change වෙලා මේ value එක තමයි store වෙන්නේ මෙතනට okay හරි අපි දාගමු මේ විදියට දාගන්න අපි callback function එකක් විදියට set email target value එක අපි type කරමු අපි type කරන target value එක හරි ඊට පස්සේ මේ වගේම input එකක් අපිට දාගන්න password මම මේ දෙක මේ විදිහට copy කරන්න change කරගන්න මේක අපිට type එක password දෙන්න පුළුවන් enter your password මේ ටික අනිවාර්යෙන් check කරගන්න මේ ටික අනිවාර්යෙන් හරියට කරන්න නැත්නම් අපේ ඔයාලගේ app එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් password එක දාගන්න on change එකක් set password කියලා change කරගන්න මෙතන change මෙතන හරි මෙතන change වෙන්න ඕනේ හරි ඉතින් අපි ඊළඟට අපේ next step එක function එක හදාගන්න එක අපේ Firebase එක අපේ Firebase එකට අපේ detail ටික දාන්න password and email right හරි එහෙනම් අපි හදාගමු අපේ function එක මම async function එක තමයි හදාගන්නේ ඔයාලට ඒක නම් ඉස්සරහට project එකක් කරන්න beginners ලට right හරි async project එකේ අපි async function හරි ඉතින් අපි async function එකේ අපේ ඕන ටික දාගමු හරි first අපි අපේ user හදාගමු අපේ account එකේ first auth එතකොට අපිට get auth කියන function එක use කරලා අපේ app එක දාන්න පුළුවන් හරි ඊට පස්සේ අපිට ඊළඟට use කරන්නේ අපි create using email and password කියන function එක මේක අපිට parameter තුනක් දාන්න එකක් තමයි අපේ auth එක
ඊට පස්සේ අපේ ඊමේල් එක අපි ඔත් එක දාන්න අපි යූසර් කවුද කියලා අපි කියන්න ඕනේ. ඒ නිසා right. හරි පාස්වර්ඩ්. ඊට පස්සේ ඒ ටික අපි දාලා අපිට ඊළඟට මේක async function එක. ඒතකොට අපිට ඊළඟට වෙන්න ඕන දේ කියන්න පුළුවන්. then කියලා දාලා right අපිට මේකේ parameter pass කරන්න පුළුවන්. credential කියලා අපි දාමු. user credential වගේ. හරි නේද? user credential කියලා දාලා අපිට මේක අපිට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. හරි. මේක අපිට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. අපි console log එක උදාගමු. ඉස්සෙල්ලා අපි user details දාගමු. ඉතින් user details ගන්න user credential dot user. හරි. හරි මෙතන අපි variable එකක් මේ value store කරන variable එකක් හදාන්න ඕනේ. ඒකයි ඒක වෙන්නේ. අපි user කියලා දාමු. හරි. console log එකක් දීලා අපි user දාගමු. හරි. ඒක හරි. එතන අපිට ඕන නම් error handling එකක් කරන්න පුළුවන්. small error handling එක. error code කියලා අපි error code එක දාගමු. හරි. ඊට පස්සේ අපිට error message එකක් display කරගන්න පුළුවන්. error code dot message. පස්සේ console log එකක් දෙමු. console log එකක් දෙමු. error message. එතකොට අපිට error එකක් ආවොත් අපිට මේකෙන් පේනවා. හරිද? හරි. එච්චරයි simple. ඉතින් පොඩි function එකක් හැදුවේ. ඉතින් මේකට අපිට අපේ Firebase වල data ටික අපේ database එකට දාන්න පුළුවන්. අපේම database එකකට email and password නැතුව අපිට first name last name වගේ තව values අපේ database එකට දාගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි. ඒවා අපි ඉස්සරහට කතා කරමු. හරි මේ ෆන්ක්ෂන් එක මම කෝල් කරනවා මෙතන බටන් එකක් දාලා sign up කියලා අපි දෙමු මෙතන submit එක දෙමු. හරි. on submit එක අපි දෙනවා මෙතන hand login එක අපේ function එකේ name එක hand login function එක right. හරි. මෙතන අපි පොඩි alert එකක් දාගමු අපිට user හරි spelling වැරද්දක් හරි. ඔන්න ඉතින් user created successfully කියලා අපි දාගමු. හරි user created successfully කියලා අපි successful message එකක් දාගෙන අපි බලමු. හරි අපි තව style ටිකක් දාගමු. හරියට කලින් අපි app එක වැඩ කරනවද කියලා බලමු. හරි. ඕකේ. input එක තියෙනවා sign button එක. අපි පොඩි style ටිකක් දාගමු. හරි මම style ටික copy කරලා දාගන්නවා. ඔයාලට මම GitHub එකේ දාලා තියන්නම්. අපිට මේක ඕනේ නැති style එක අයින් කරන්න පුළුවන්. මේ ටික අපිට දැන් ගඩන්නේ අපි අයින් කරපු නිසා කලින් code එක. අපි අලුත් style එක දාන්න CSS style ටික.
පස්සේ ලෝඩ් හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා අපේ පොඩි ඇප් එක. ඉතින් හරි අපි බලමු. ඊමේල් එකක් දාමු. sample com Gmail කියලා දාමු. හරි අපි බලමු කන්සෝල් එකේ මැසේජ් එකක් ආවද නැහැ. හරි තොන් ක්ලික් එකක් දාන්න ඕනේ. හරි ඔන් ක්ලික් එකක් දාලා තියෙනවා සම්මිට් කරනවා. හරි මෙතන මට වැරදුනා ඔන් සබ්මිට් එක නෙමෙයි ඔන් ක්ලික් එක දාගන්න ඕනේ අපේ ෆන්ක්ෂන් එක වැඩ කරන්න. හරි ඉතින් අපි ක්‍රියේට් කරා යූසර්. මෙතන අපි ආයි ක්ලික් කරාට මොනවත් වෙන්නේ නැහැ මොකද ක්‍රියේට් වෙලා තියෙන. ඒතර අපි මෙතන එරර් මැසේජ් එකක් දාමු. එරර් මැසේජ් එකක් එනවා user already existing කියලා. හරිද? right. අපි දැන් Firebase එකට ගිහලා අපි මෙතන users ලා කියන තැන ඇඩ් වෙලා තියෙන්න ඕනේ. අපි sample අපේ sample user අපි දැන් ක්‍රියේට් කර බලමු මොකද එන්නේ. හරි dilruksha@gmail.com ඔන්න ඉතින් user store අපේ database එකට Firebase database එකට authentication එකට ඇවිල්ලා තිනවා. අපේ authentication කියන්නේ හරියටම වැඩ කරනවා අපේ code එක. හරි අපි තව එකක් දාලා බලමු. අපි sample කියලා ගමු. මම password same තියෙනවා. හරි user created successfully. මෙන්න ඇවිල්ලා තියෙනවා අපේ user database එකට. හරි ඉතින් අපේ app එක successfully create වුණා. Firebase integration කරා, configuration කරා, අපි code කරා අපේ app එක. අපේ step ටික ඔක්කොම හරි ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති කියලා හිතනවා. හරි ඉතින් project එක අපේ ඉවරයි. එතකොට අපි මේකට VS Code use කරේ. එතකොට React තමයි අපේ front end framework එක විදිහට use කරේ. Vite එක. එතකොට React and Vite මම ඉස්සරහට වීඩියෝක් කරන්නම්. ඉතින් Firebase එකේ මේ වගේ ගොඩක් සර්විසස් තියෙනවා වලට මම කලින් පෙන්නුවා වගේ. ඒ ඔක්කොම try කරලා බලන්න වල free වෙලාවක. මේ authentication එකේ ගොඩක් තව සර්විසස් තියෙනවා. ඔයාලා මෙතන add new provider එතනින් අනිත් ඔක්කොම වලට add කරගන්න පුළුවන්. Google, Facebook මේ වගේ ගොඩක් දේවල් වලට add කරගන්න පුළුවන්. අපේ app එක හරියට successfully create වෙලා තියෙනවා. ඉතින් මේ ටික තමයි අද අපි කතා කරන්නේ Firebase එක. ඉස්සරහට අපි තව හොඳ වීඩියෝස් ගේනවා. subscribe කරලා තියාගන්න මගේ channel එක. මේක මගේ පළවෙනි වීඩියෝ එක, full වීඩියෝ එක. ඉතින් TikTok එකේ dilruksha fernando කියලා search කරලා මගේ වීඩියෝස් බලන්න පුළුවන්. හරි ඉස්සරහට තව අපි වීඩියෝ ගොඩක් ගේනවා. tech videos industry එකට ඕන ඒවා. හරි. මම GitHub එකේ link එක දාලා තියන්න. හැබැයි මේ copy කරන්න එපා. ඔයාලා වැරදුනොත් මොනවාරි බලා ගන්න. මුලින්දම ක්‍රියේට් කරන් යන්න. ඒක තමයි ඔයාලට හරියටම ස්ටඩි කරන්න පුළුවන්. හරියටම දේවල් ඉගෙන ගන්න පුළුවන්. වැරදියට තමයි ඉගෙන ගන්න ඕනේ. වැරදිලා තමයි ඉගෙන ගන්න ඕනේ. හරි. එහෙනම් අනිවාර්යෙන් මේ විදිහට step by step කරන්න. ඔයාලා හොඳ අයිඩියාවක් ගන්න ඇති Firebase project එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද? ඒ වගේම මේ coding implement කරන්නේ කොහොමද? ඔයාලගේ service එකට choose කරපු service එකට ඒ වගේම configuration හදන්නේ කොහොමද? මේ ගොඩක් දේවල් ඔයාලා ස්ටඩි කරන්න ඇති, ඉගෙන ගන්න ඇති. මේ ඔයාලා sample එක හරියටම follow කරනවා. ඔයාලා sample අපේ project එක follow කරන්නේ නැත්නම් අනිවාර්යෙන් follow කරන්න. එතකොට ඔයාලට ගොඩක් දේවල් ස්ටඩි කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ front end development එකට use කරේ React.js. එතකොට React.js ඔයාලා දන්නේ නැත්නම් අපි ඉස්සරහ වීඩියෝ එකක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා වීඩියෝ එකක් ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න yes කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් beginner level වීඩියෝ එකක්. ඉතින් ඉස්සරහට අපි ටික ටික මේකට වඩා ගොඩක් services implement කරන්නේ කොහොමද?
ඩේටාබේස් එක කනෙක්ට් කරන්නේ කොහොමද ඔයාලගේ Firebase project එක. ඒ වගේ ගොඩක් දේවල් කතා කරන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ කමෙන්ට් මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඔයාලට ඒවා ඕන නම් අනිවාර්යෙන් දාන්න කමෙන්ට් එකක්. ඔයාලට තව ස්ටඩි කරන්න ඕන ඒවා ඩෙවලොප්මන්ට් ගැන ස්පෙෂලි. හරි. ඉතින් අද අපි කරපු වීඩියෝ එකේ ස්ටෙප් 3කට මම වෙන් කරන එකක් තමයි ඔයාලගේ Firebase project එක ක්‍රියේට් කරගන්න එක. ඊට පස්සේ configuration හදාගන්න එක ස්ටෙප් 2. ඒ වගේම ස්ටෙප් 3 තමයි ඔයාලගේ කෝඩින් පාර්ට් එක. ඉතින් කෝඩින් පාර්ට් එක ඔයාලට අපි කරපුවට වඩා වෙනස් විදිහට කරන්න පුළුවන්. එක එක පොඩි චේන්ජස් කරන්න පුළුවන්. ඩේටාබේස් එකත් එක්ක ඔයාලට කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේ තව පොඩ්ඩක් ඉස්සරහට ඔයාලා try කරලා බලන්න. ඉතින් ඉස්සරහට අපි අනිවාර්යයෙන් මේ වීඩියෝත් කියනවා. හරි. ඉතින් අද අපි වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති අපේ sample project එකේ ඉස්සරහට අපි හොඳ වීඩියෝ තව ගේනවා. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න මගේ channel එක. ගොඩක් හොඳ වීඩියෝස් ගෙන වලට ඉන්ඩස්ට්‍රි එකට ඕන දේවල් ස්ටඩි කරන ස්ටුඩන්ට්ස් ලට මේ software ස්ටඩි කරන ස්ටුඩන්ට්ස් ලට ඉස්සරහට ඉන්ඩස්ට්‍රි එකට ඕන වීඩියෝස් මම අනිවාර්යෙන් ගෙන හොඳ දේවල්. ඉතින් මගේ TikTok එක follow කරලා තියාගන්න, YouTube එක follow කරලා තියාගන්න. ඉතින් අනිවාර්යෙන් හොඳ වීඩියෝ ටිකක් ඉස්සරහට බලන්න පුළුවන්. එහෙනම් අතට ජය වේවා.